දැන් මම බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න යන්නේ. මම අද ගියා හොස්පිටල් එකට. ඉතින් මම එන ගම උදේම ගියේ. මොකද බ්ලඩ් එකක් දෙන්න තිබ්බා. ඉතින් එන ගම මම ග්‍රීක් යෝගට් එකක් ගත්තා. මේක කොෆි එක මම හරි ආසයි කොෆි ෆ්ලේවර්ඩ් යෝගට් කන්න. මේ එද්දි හස්බන්ඩ් ගම යා බීට්‍රූට් ජූස් එකක් හදලා. ඉතින් මම හිතුවා බ්‍රෙක්ෆාස්ට් එක මේ දෙක ගන්න. අපි මේක කඩලා බලමු. මම හරි ආසයි බ්‍රෙක්ෆාස්ට් එකට. අපේ නාන එක කොෆි පාට් එක තියෙනවා. මේක ග්‍රීක් යෝගට් එකක්. මෙතන තියෙනවා ඩාර්ක් චොක්ලට් එකක්. හරි ආසයි. යෝගට් එක ඩාර්ක් චොක්ලට් කන්න. මේක 60% ඩාර්ක් චොක්ලට් එකක්. මේක මම භාගයක් කපා ගත්තා. මම එකම මේවා කරේ නැහැ. මොකද මම අනිවාර්යෙන් දවසට චොක්ලට් මම හරි ආසයි චොක්ලට් කන්න. ඉතින් චොක්ලට් හොඳ නැහැ නේ වැඩි ඩාර්ක් චොක්ලට් උනත් ගොඩක් කන්න හොඳට. ඉතින් මම දවසට මේ වගේ බෝලයක් කනවා. ඒ වගේ චූටි කෑල්ලක් ඒ වගේ කනවා. ඉතින් ඒක නිසා මම භාගයක් විතරක් කපා ගත්තා. ඒක තමයි ටික හවස් වෙලා හරි කන්න පුළුවන් නිසා. මේ දවස්වල ඉතාලියේ පාස්කු කියන්නේ ඊස්ට් එක මේගොල්ලෝ ගොඩක් සමරනවා. ඉතින් මේ කාලේට ඊස්ට් චොක්ලට් එග්ස් ගොඩක් තියෙනවා. චොක්ලට් වලින් හදපු ලොකු බිත්තර. ඉතින් මේ ඒවා වලින් ගත්ත චොක්ලට් තමයි. ඉතින් චොක්ලට් ගොඩක් තියෙනවා ගෙදර. ඉතින් මට හරිම අමාරුයි චොක්ලට් නොකා ඉන්න. ඉතින් මම කරන්නේ මේ වගේ චූටි කෑල්ලක් කනවා. මේක මේ වගේ කෑල්ලක් උදේට කනවා. කෑල්ලක් මම හවසට කනවා. ඒ වගේ මම මේ වගේ චූටි කෑල්ලක් වෙන් කරගෙන ඉන්න දවසකට කන්න. ඉතින් නැත්තම් එහෙම මට මේව නිතරම කැවෙන. ඉතින් මම කාමරේනොත් අයින් කරලා තියෙන චොක්ලට් මට කැවෙන නිසා. හරි. ඉතින් මේ දෙන්නේ මම හදාගත්ත බ්‍රෙක්ෆාස්ට් මේක හරිම රසයි ග්‍රීක් යෝගට්. ඒ වගේ මේ කොෆි ෆ්ලේවර් එක. තව මේකේ ಜಾති ගොඩක් තියෙනවා. වැනිලා ෆ්ලේවර් තියෙනවා. ගොඩ ಜಾති තියෙනවා. ෆෘට්ස් ಜಾති, බෙරි වලින් හදපු. ඉතින් බලමු කාලා කොහොමද කියලා. කොෆි රස තියෙනවා හොඳට. ඉතින් මම බ්‍රෙක්ෆාස්ට් එක දැන් එන්ජොයි කරන්න යනවා. මේක මම හවස් වෙලා බොනවා. මේක ටිකක් කූල්. මම ෆ්‍රිජ් එකෙන් ගත්තේ මේකත් මම මේ එතන ගත්ත ෆ්‍රිජ් එකේ වුණාට මම ගෙදරට එනකොට මේක දැන් නම් ගොඩක් කූල් නැහැ. මම තව බිස්කට් එකක් ගත්තා. මම සුපර් මාකට් එකට ගිය වෙලාවේ මේ බිස්කට් එක මෙහෙ ඒ කියන්නේ ඉතාලි වල හදන එකක් නෙමෙයි මේක. මේක ලන්ඩන් වල හදන එකක්. මේක බේක්ඩ් ඉන් ස්කොට්ලන්ඩ්. ලන්ඩන් මේ ස්කොට්ලන්ඩ්. ඉතින් මේ බිස්කට් එක මම දවසක් කෑවා. ඉතින් ඒක මේ බිස්කට් එක මාරම රහයි. හරියටම කිව්වොත් ලංකාවේ කිරිපිටි කනවා වගේ. ඉතින් ඒක මාරම රසයි. මම දවසක් වැඩ කරන තැන එක්කෙනෙක් මට දුන්නා. නිකන් යා කන්නගෙන අපු එකෙන් මට කෑල්ලක් දුන්නා. එතකොට මම කෑවේ. එතකොට ඒක මාරම රසයි. මම ඊට පස්සේ නම බලලා ගන්න හිටියේ. ඉතින් මම අද දැක්ක මේක සුපර් මාකට් එකේ තියෙනවා. ඉතින් මම දැක්ක ගමන් මේක ගත්තා. කිසිම වෙනසක් නැහැ. ලංකාවේ කිරිපිටි සීනි කනවා වගේම හැබැයි පැණි රස අඩුයි. තනිකර කිරිපිටි රහක් එන්නේ මේ බිස්කට් එකේ. මානම රසයි. ඔයගොල්ලෝ කවුරු හරි රටේ ඉන්නවනම් මේක ලංකාවේ නම් නැතුව ඇති. රටේ ඉන්න කෙනෙක් නම් මේ බිස්කට් එක ගෙනගෙන බලන්න. පුදුම රහක් තියෙන මේ බිස්කට් එකේ. කිරිපිටි වල හොරෙන් කන්න කැමති වගේ ඉන්නවනම් කිරිපිටි කන්න කැමති අය ඉන්නවනම් මෙන්න මේ බිස්කට් එක ඒගොල්ලෝ ගොඩක් කැමති වෙයි. ඒගොල්ලන් කවුරු හරි රටේ ඉන්නවනම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඔයගොල්ලෝ කියන්නේ ගෙනත් දෙන්න කියලා. කාලා බලන්න මාර රසයි. හැබැයි වැඩි නෑ මේකේ. මේක මේ නා යුරෝ 2.60ක්ද කොහෙද? යුරෝ 2.60 කියලා ලංකාවේ ගානේ 840ක් වගේ. ගොඩක් නෑ ඒත් 8යි තියෙන බිස්කට්. ඒත් රසයි ගෙනගෙන බලන්න කවුරු හරි ඉන්නවනම් පිට රටක. මට අද සෙම වගේ තියෙනවා. ඉතින් කලින් ડોක්ටර් මට දීලා තිබ්බ මේක නිකන් ඔරෙන්ජ් ෆ්ලේවර් නිකන් විටමින් C වගේ මොකක් හරි පේත් එකක්. ඉතින් මම ටිකක් බොන්න යන්නේ. මොකද මේ දවස්වල මම දැන් ඉතාලියට වෙන්නේ හරිම හුලං. උදේට මාර සීතලයිත් එක්ක හුලනුත් එක්ක ඉතින් හැමෝටම වගේ මේ දවස්වල සෙම. මේ දින එකට දුන්න එක ડોක්ටර්. දැන් අපි ඔයමු. ඉතින් මෙතන මම චිකන් අරන් තියෙනවා. චිකන් ලොකු කෑලි 5ක් අරන් තියෙනවා. අපි ගෙදර 5 දෙනෙක් ඉන්නේ. ඉතින් මම ගාන්ට ලොකු කෑලි 5ක් කපා ගත්තා. මේක උයා ගන්න ඕනේ. ඔයලා මම හිතුවා ඔය අද කහබත් එකක් හදන්න. ඉතින් ඉස්සෙල්ලාම මේක චිකන් එක උයාගමු. මේකට මම ලුණු ටික කපා ගන්න ඕනේ දැන්. මම පොඩක් ඉක්මනට අද උයා ගන්න. ඒකද වැඩ ගොඩක් තියෙනවා කරන්න. වැඩි ටිකක් තියෙනවා. ඒක ටික හෙලෙන් දාන්න ඕනේ. මොකද දාවු. මොකද විශේෂයෙන්ම සතියේ අද දවසේ තමයි මට සෙනසුරාදා ඉරිදා මම නිවාඩු. වීක් ඩේස් වල ගොඩක් වෙලාවට මම අඟහරුවාදා තමයි නිවාඩු. ඉතින් අඟහරුවාදා තමයි මට වැඩ ඔක්කොම කරගන්න තියෙන්නේ. හස්බන්ඩ් නම් හැමදාම වැඩ එයා සෙනසුරාදා ඉරිදා ඒ වගේ තමයි එයා නිවාඩු. කියන්නේ එක්ක සෙනසුරාදා එක්ක ඉරිදා දවසක
ටික කපාගත්තා. දැන් ඉස්සෙල්ලාම මේ තියෙන මැල්ලේකොළ. ඔයගොල්ලෝ දන්නවනේ මැල්ලේකොළ මොනවද කියලා. මම හස්බන්ඩ් මම හරි කරනකම් දැන හිටියේ නෑ මොනවද මැල්ලේකොළ කියන්නේ කියලා. ඉතින් හස්බන්ඩ් මේවා කන්න හරි කැමති. ඊට පස්සේ තමයි මම දැනගත්තේ මේවට තමයි මැල්ලේකොළ කියන්නේ කියලා. ඉතින් දන්නේ නැහැ අයත් ඇති දන්නේ නැති අයත් ඇති. ඉතින් මම අද හිතාගෙන ඉන්නේ කාබත් හදලා චිකන් කරි එක හදලා පරිප්පු එකක් හදලා මැල්ලේකොළ බදින්න. ඉතින් එච්චරයි මම උයන්නේ කොහොමද කාබත් හදුවම එළවලු ඕනේ නැහැනේ. ඉතින් ඒකම ඉක්මනින් කාබත් එකක් හදන්න හැදුවේ. ඉතින් දැන් ඒක අපි හදාගමු. මුලින්ම චිකන් එක හදාගමු. මම පෑන් එකට අක්කගෙන තිබ්බා. මගේ මේ ස්ටික් එක මේ ලංකදින හෙල් වෙනවා ටික. කොහොමද? පෑන් එකට අක්කගෙන තිබ්බා. දැන් ඒකට ඔයිල් ටිකක් දාගමු. මේ වගේ. ඕකේ. දැන් ඒකට චිකන් ටික දාගන්නවා. චිකන් වල මම චිකන් මැරිනේට් කරලා මොකුත් නැහැ. දාලා තමයි මම ලුණු එකතු කරන්නේ. ලුණු එකතු කරලා ඊට පස්සේ ඒ පින්ක් සෝල්ට් එක ඒක රෝස පාටට තියෙන. ඊට පස්සේ මම ගම් මිරිස් එකතු කරා. එකතු කරලා මේක හොඳට ඒ දෙක විතරමයි මම දාන්නේ. හොඳට චිකන් එක මම ඉස්සෙල්ලාම බැදෙන්න තියෙනවා. චිකන් එක උයා ගන්න කලින්. ඊට පස්සේ හාල් ගන්න ඕනේ. දැන් මම කාබත් එක හදන්න හාල් එක හොදන්න ඕනේ. ඉතින් මේ කප් එක නම් කැඩිලා දැන් මේ බාස්මති හාල්. ඉතින් බාස්මති හාල් වලින් මම මේ කෝප්පෙන් 3ක් එකතු කරගත්තා. මම හිතුවා 3මාරක් විතර. ඊට පස්සේ මේක දැන් හාල් එක මම හොඳට හොදගත්තා. ඉතින් මේකේ චිකන් එක බැදෙන්න කියලා මම මේ ලිපට දාගත්ත පෑන් එක. මොකද මේ අනිත් ලිපේ රස්නේ අඩුයි ගින්දර. ඉතින් මේකට මම මේ වගේ ඔයිල් චුට්ටක් එකතු කරලා ඒකට මම එකතු කරා කුරුඳුයි කරාබු නැති සූදුරු ටිකකුයි. ඉතින් මම කුරුඳු අපේ ඉවර වෙලා තිබ්බේ. ඉතින් බෝතලේ අන්තිම අර යට තියෙන ඉතුරු වෙලා කුඩු අන්න ඒ ටික තමයි මම එකතු කරා. ඊට පස්සේ ලුණු එකතු කරලා මේක හොඳට මේ වගේ ටෙම්පරාදුව දාගත්තා. මම ඉඟුරු සුදු ලුණු එකතු කරේ නැහැ. මොකද මට කම්මැලි හිතෙන ඇත්තටම ඉඟුරු සුදු ලුණු සලන්න. ඉතින් ඔයගොල්ලෝ ඉඟුරු සුදු ලුණු එකතු කරනවා නම් ඉඟුරු සුදු ලුණු එකතු කරන්න. එතකොට තවත් රසයි. රම්ප කරපිංචන කොහොමද ගෙදර නැහැ මෙහෙ. ඊට පස්සේ මේ ටෙම්පරාදුවට මේක එකතු කරලා හරිනම් මේක තව චුට්ටක් ලුණු ටික මැලවෙන්න තිබ්බනම් තමයි හරි. ඉතින් මම හදිස්සියේ කලබලේ මේ උයන්නේ. ඉතින් මම ඉන්නේ මිරිස් කුඩු ටිකත් එකතු කරලා ඒකට කහ කුඩු ටිකත් එකතු කරලා මේක හොඳට මිරිස් කුඩු ටිකක් වෙලා මම බැදගත්තා. අර චුට්ටක් බැදෙන්න තියන්නේ. ඊට පස්සේ මේක ඇවිල්ලා මේකේ මේ මම ඉඟුරු සුදු ලුණු එකතු කරේ නැහැ නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ ගොඩක් දේවල් තියෙනවා. මේ ඉඟුරු සුදු ලුණු එතකොට සූදුරු ගොඩක් දේවල් තියෙන සේනපේ කියන්නේ අබ. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් ඒකේ තියෙනවා. ඒ පවුඩර් එක. ඉතින් ඒ පවුඩර් එක ඔයගොල්ලන් නැත ඒක එකතු කරන්න ඕනේ නැහැ. මම ඉතින් ඉඟුරු සුදු ලුණු දැම්මේ නැති නිසා ඒ පවුඩර් එකෙන් ටිකක් එකතු කරා. ඊට පස්සේ වතුර එකතු කරා. නිකන් අර අපිට අවශ්‍ය හොදි තරමට එන්න වතුර මම ටිකක් මේ වගේ එකතු කරලා ඉස්සෙල්ලාම හදාගෙන තමයි චිකන් කාලි ටික දාන්නේ. ඒකලා පේනවා දැන් චිකන් ටික හොඳට බැදලා තියෙන්නේ. ඒ වගේ චිකන් ටික පොඩ්ඩක් බැදලා ගත්තාම අපිට අර ගොඩ වෙලා හොදි එකේ තියන්න ඕනේ චිකන්. අනික මේ චිකන් ටික බැදලා ගත්තාම චිකන් කාලි අර ගැලවි යන්නේ නැහැ. හොඳ ලස්සනට ඒක තියෙනවා. ඉතින් මම ඒ ටිකත් දාගත්ත හොදි එකට දාලා මම මේ තාච්චියම තමයි කහබත් එක හදන්නේ. එතකොට කහබත් එක තවත් රසයි. අනික අපිට තාච්චිය හොද ඉන්න ඕනේ නෑ. ඉතින් මම වැඩි ලේසි කරගන්න තමයි එහෙම කරන්නේ. ඉතින් දැන් මම කහබත් එක හදාගන්න යන්නේ. මම ඒකට එකතු කරා ලුණු. ඒ වගේම කරාබු නැටි ඊට පස්සේ කුරුඳු ඒ ටික තමයි මම එකතු කරේ. මොකද මම ළඟ වෙන මොකුත් තිබ්බේ නැහැ එකතු කරගන්න. මොනවද කුරුඳු ඉවර වෙලා තිබ්බේ. ඉතින් මම ඔයගලන්ට කලින් කිව්වා මම කුරුඳු අර
බෝතලේ ඉවර වුණාම අර අන්තිමට කුඩු ටිකක් වගේ කෑලි කෑලි චූරි කෑලි ඉතුරු වෙන අන්න ඒ ටික තිබ්බේ. ඉතින් මම ඒ ටික තමයි එකතු කරේ. ඊට පස්සේ මම බටර් කෑල්ලක් එකතු කරා ටෙම්පරාදුවට. ඒකද කහබත් හදද්දි පොඩ්ඩක් කහබත් රසට සෝනෙට තියෙන්න ඕනේ නේ. ඉතින් ඒක නිසා මොකද මල් ළඟ රම්පේ කරපිංචයක් නැහැ. ඉතින් මම බටර් කෑල්ලක් එකතු කරලා මේ වගේ අර මම හොදලා තියාගත්ත බාස්මති ටික එකතු කරගත්තා. කහබත් ඕන හාලකින් හදන්න පුළුවන්. ඉතින් මං ඉන්නේ වෙන රටක නිසා මට බාස්මති තමයි ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මං ඒ හාල් එක ගත්තා. ඊට පස්සේ ඒකට ලුණුයි කහ කුඩුයි අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගත්තා. එකතු කරලා මේක හොඳට මේ වගේ අර ටෙම්පරාදුවත් එක්ක හොඳට මේක කලවම් කරගත්තා. ඊට පස්සේ මම ලිප දෙක මාරු කරගත්තා. චිකන් එක දැම්මා අර ගෙන්දර අඩු ලිපට. කහබත් එක මම වැඩි එකට දාගත්තා. මොකද මට ඉක්මනින් මේක හදා ගන්න ඕන නිසා. ඊට පස්සේ මේ වගේ මම ෆ්‍රෙෂ් කරලා ටිකක් එකතු කරා. මොකද මල් ළඟ පොල් කිරි නැහැ. ඉතින් ඔයගොල්ලෝ පොල් කිරි ටිකක් එකතු කරගන්න පුළුවන් මේ වෙලාවේදී. කිරි එකතු කරගත්තාම කහබත් එක ගොඩක් රසයි. ඉතින් මම මේ වගේ ටෙම්පරාදු දාන වෙලාවටම තමයි කිරි එකතු කරගන්නේ. ඊට පස්සේ මේ එකතු කරගන්න මම තක්කාලි සෝස් ටිකක් එකතු කරගත්තා චිකන් එකට. ඉතින් තක්කාලි සෝස් කියන්නේ කෙචප් නෙමෙයි. මේක ඇවිල්ලා තක්කාලි බ්ලෙන්ඩ් කරපු සෝස් එකක්. තක්කාලි විතරයි ඒක තියෙන්නේ. අර පාස්තා හදද්දි එකතු කරන සෝස් එකක්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් තක්කාලි ගෙඩියක් වගේ එකතු කරගන්න ඒ සෝස් එක නැත්තම්. ඉතින් ඊට පස්සේ මේ කහබත් එක අනිද්ලිපේ මම හදන ගම ඉතින් චිකන් එක තාම හැදෙනවා. මම වතුර අඩු වෙද්දි වතුර ටිකක් දැම්මා. මොකද මස් ලකුයි හින්දා පොඩ්ඩක් තැම්බෙන්න ඕන හින්දා මම තව වතුර ටිකක් මේකට එකතු කරා. වතුර විතරයි එකතු කරේ. ඉතින් මේක නම් වහගෙන යන්න පුළුවන්. මම පොඩ්ඩක් ඇරලා ඉුවේ මේ සමහර අය කියන මස් වහල වෙන හොඳ නැහැ කියලා. ඒක නම් මම දන්නේ නැහැ හරියට. මම සාමාන්‍ය මස් යන්නේ ඇරලා කියන. ඉතින් මේක තව කාලක් වගේ නැත්නම් විනාඩි 10ක් වගේ තිබ්බම නම් ඇති. ඕන සියඹල ටිකක් හරි ගොරක කෑල්ලක් හරි විනාඩි හරි දාන්න පුළුවන්. මම සියඹල ටිකක් දානවා මේක චුට්ටකින්. එක්ක දැන් දානවා. මේ වගේ සියඹල ටිකක් එකතු කරාම ඔයාලට පුළුවන් ගොරක් හදාන්න නැත්නම් විනාඩි මොන හරි අඹුල්ලට ඕන. හැබැයි තක්කලි දැම්ම නම් මේ ගොඩ දාන්න ඕනේ නැහැ. සියඹල දැම්මම මස් ටිකක් මෙලෙක් වෙනවා කියනවා. ඉතින් අනික සියඹල වල ගොරක් දානකොට වඩා රසක් එනවා. ඉතින් ඒක නිසා මම සියඹල එකතු කරේ. මම හරියට සියඹල රසට. ඉතින් චිකන් එක මෙහෙම තිබිච්ච දැන්. ඉතින් මේ තියෙන පරිප්පු එක මම මේක තාම කිරි දැම්මේ නැහැ. මේක මම හිතාගෙන අර කැට පරිප්පු තියෙන පොඩක් බෙරි වෙන්න වගේ හදලා අන්න එහෙම හදන්න. මොකද හොදි ඕනේ නැහැ වැඩි. මොකද චිකන් එකත් හොදිනේ. ඉතින් මේක වතුර තව ටිකක් තියෙනවා. මේක හිඳුනහම මම කිරෙන්න තව චුට්ටක් උයලා ඒක හැමම පොඩ්ඩක් හිඳෙන්න තියෙනවා. ටෙම්පරාදු මොකද මම පරිප්පුවකට එකතු කරන්නේ නැහැ. මොකද බත් එකත් ටෙම්පරාදු කරලා චිකන් එකත් තෙල් දාලානේ අපි ඉතින් අර ගොඩ උනාට මොකද මැල්ලේ කොලත් බදලා එකත් තෙල්නේ ඉතින් හැම එකම ටෙම්පරාදු කරන්න ඕනේ නැති හින්දා මම පරිප්පුවකට කිරි එකතු මේ ටෙම්පරාදු එකතු කරන්නේ නැහැ. සුදු ලුණු මම ටිකක් වැඩියෙන් එකතු කරලා තියෙන පරිප්පුවකට. එතකොට රසම හරියස සුදු ලුණු රසට මම සුදු ලුණු ඕන එකක් එක දාලා කරනවා. ඉතින් දැන් මේකේ වතුර ඔක්කොම හිඳිලා තියෙන වතුර නැහැ. ඉතින් මේ වෙලාවේදී මම එකතු කරනවා කිරි. කිරි මම ටිකම එකතු කරලා මේක හොඳට කලවම් කරලා මම තනි අතින් මේවා කරන්නේ. මොකද මම අනිත් අතින් ස්ටෑන්ඩ් එක අල්ලගෙන ඉන්නේ වීඩියෝ එකේ. ඉතින් කිරි ටික දාලා මේක මම හිඳෙන්න තියනවා මෙහෙමම ටිකක් වෙලා. මම දන්නේ නැහැ කැට පරිප්පු කොහොමද යන්නේ කියලා. මම YouTube වීඩියෝ එක බැලුවෙත් නැහැ. ඉතින් මේක උඩ මම හිඳෙන් තියෙනවා බලමු. අද මම නිකන් පරිප්පු කිරට වගේ ඉුවේ. කිරට හොදි නැතුව. ඒක තමයි මම කියන්නේ. මේක හිඳෙන් තියලා අපි බලමු කොහොමද පරිප්පු කන්නේ කියලා. මම හරියට කෑම පරිප්පු ලංකාවේ නම් ගොඩක් අය පරිප්පු කන ආසයි. ඉතින් චිකන් එක මම මේ වෙලාවේදී කිරි වලින් චූට්ටක් එකතු කරනවා. පොඩ්ඩයි මම එකතු කරේ. මේ ගාන්ට වගේ තිබ්බේ. මේ ගාන්ට වගේ තිබ්බේ. ඉතින් මෙච්චරක් වගේ තමයි එකතු කරේ. කිරි මම ගොඩ එකතු කරන්නේ නැහැ චිකන් එකදී. චූට්ටක් එකතු කරා. මොකද මේ චිකන් එක පොඩ්ඩක් සැරයි. මම ඉරිස් බදලා එකතු කරේ. ඒක නිසා පොඩ්ඩක් සැරයි. ඉතින් කිරි චූට්ටක් එකතු කරලා මේක කරලා දෙන්න මම ටිකක් පරිප්පු එකතු කරා. කියලා මේක තවලා මෙහෙම හිඳෙන්න තියෙනවා. හරි. ඉතින් බත් එක තාම ඉදෙන ගමන් තියෙන්නේ. චිකන් එක මම ඔෆ් කරනවා තව විනාඩි 5ක් වගේ ගියාම. කුස්සිය තාස් කරන්න භාජන ලොකුවට නැහැ. උයන දෙක තමයි තියෙන්නේ. මොකද මම මාරු කර කර උයන් නැතුව අර එකම එකේ යුවනේ. ඒක නිසා ඉතින් මම වැඩ කොහොමද අඩු කරගන්න බලන්නේ. ඉතින් මේක විසි කරලා පොඩ්ඩක් මම දැන් කිචන් එක මේ දෙක වෙනකන් පොඩ්ඩක් අස් කරගන්න යන්නේ. ඉතින් දැන් පරිප්පු එක කිරි වලිනුත් හිඳිලා තියෙන්නේ. ඉතින් මම දන්නේ මට හිතෙනවා දැන් මේක ඔෆ් කරන්න එක තව හිඳෙයි. මේ පොඩ්ඩක් අඩියක් ඇල්ලී ගෙනෙනවා. මම මේක ඔයගොල්ලන්ට පෙන්වන්න වීඩියෝ කරේ නැත්තේ ඒකයි හදන විදිය මම දන්නේ නැහැ කැට පරිප්පු හදන්න කොහොමද කියලා. හැබැයි මේක රස පාටයි ඔයගොල්ලන්ට
මේක රස පාටයි මේ පරිප්පු එක මම දන්න. මම රස බැලුවා රසයි. ඔයගොල්ලෝ කියන්නේ පෙනුමෙන් කොහොමද මේක රස පාටද? එහෙම කියලා ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් දැන් මම මේක ඔෆ් කරනවා. පරිප්පු ගොඩක් බෙරි වෙලා නැහැ. ඔයගොල්ලන්ට පේනවනේ. ඉතින් මේ ගන්න ටික මම ඔෆ් කරනවා. මේක නිමෙන්දි තව කැට වෙනවා. ඉතින් මේ තියෙන චිකන් කරි එකත් මම දැන් ඔෆ් කරනවා. මේකත් හොඳටම තැම්බිලා තියෙන දැන්. දැන් බත් එක තාම ඉදිලා නැහැ. ඉතින් බත් එක ඉදනකම් පොඩ්ඩක් ඉන්න වෙනවා. ඊට පස්සේ දැන් මම පරිප්පු ඉවරයි. අපේ මේලිපේ තමයි ගොඩක් ඉන්දර තියෙන්නේ. කියන්නේ හොඳට තියෙන්නේ. ඉතින් පරිප්පු එක මම පැත්තකින් තියලා මම දැන් මැල්ලේ කොළ ටික බැද ගන්න ඕනේ. ඉතින් ඒ ටික බැද ගන්න. මැල්ලේ කොළ මෙච්චර කාලයක් දැන් මේක ගෙනත් දීලා අපිට සතිය 3ක් විතර. ඉතින් ඔයගලන් පේනවා තාම අර කොළ පාටට තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවද මැල්ලේ කොළ කොහොමද මෙච්චර කාලයක් තියාගත්තේ කියලා. ඉතින් මැල්ලේ කොළ අපි මෙච්චර කාලයක් මෙහෙම තියාගත්තේ ඩීප් ෆ්‍රීසර් දාලා. ඉතින් ෆ්‍රීසර් එකේ දැම්මම ඕනම කොළ එකක් අපිට මේ වගේ කාලයක් යනකම් තියාගන්න පුළුවන්. ඉතින් මේක මම දැන් හොඳට හොද ගන්න ඕනේ. මේ සුදු පාටට තියෙන අයිස් මොකද ෆ්‍රීසර් එකේ තිබ්බේ. ඒ වුණාට මම මේක ටිකක් හොද ගන්නවා. හොදන්න ඕනේද කියලා මම බැලුවේ. මොකද එයා කිව්වා හොදලා තමයි මේ පැකට් කරේ කියලා. කමන්නේ. අපි ටිකක් මේක හොද ගමු. මම මේක හොඳට හොදගත්තා. හොදලා වතුර ටික ඔක්කොම අයින් කරලා තියෙන මේකගෙන. ඉතින් මේක ඔයගොල්ලෝ දන්නවනේ. මේක බදින්නේ මේ කොළයකට මේ වගේ ලුණු දානවා හොඳට මේ වගේ. ලුණු දාලා හොඳට මේක ලුණු ටික හැම කොළයකම වගේ ගෑවෙනකම් හොඳට මේක අතින් කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ මේ ලුණුත් එක්ක තමයි මේක බදින්නේ නිකන් පපඩම වගේ එනවා එතකොට. මේක මගේ හස්බන්ඩ් එයාගේ පුංචි තමයි කියලා දුන්නේ. මම ඒකල කොහොමද බදින්නේ කියලා. දැන් ඔයගලන් කියනවා මේක මේ හැම කොළයකම වගේ ලුණු ගෑවිලා තියෙන්නේ. මේවා කරා ඊට පස්සේ මේක බැදගන්න. තෙල් එක ඩ්‍රොප් වෙලා තියෙන්නේ. දැම්මා. ඉතින් මේ ගන්න එනකම් බැද ගන්න ඕනේ මැල්ලේ කොළ මේ පාටට එනකම් මේ පාට තමයි හරි නේ හොඳට කැඩෙනවා එතකොට හොඳට කර ගන්න දැන් අපි අනෙක් ටිකක් දාගමු මේ තියෙන්නේ මම බැදගත්ත මැල්ලේ කොළ ටික මේක අර අපි ලුණු දාලා බැද්ද නිසා හොඳට ලුණු රස තියෙනවා මම හැමදාම කන්න හොඳ නැහැ මොකද බැදලානේ කන්නේ ඉතින් කොළම ලුණු ටිකක් එහෙනවා තව මේ වගේ ලාවට උඩින් ලුණු ටිකක් එක්ක ලාවට ඉස්සේ ඉතින් මම මේ තියෙන අද මම දවල් තික්මනින් උයාගත්ත දේවල් ඉතින් මේ තියෙන මම හදපු කහබත් එක ඒක හොඳට තියෙනවා කහබත් එක මේ තියෙන මැල්ලේ කොළ බදපු මේක දන්නේ නැති අය හදලා බලන්න හස්බන්ඩ් හරි කැමති මේකට මම සාමාන්‍ය විදිහට කැමති කියන්නේ අර ලොකු ආසාවක් නැහැ ඒ වුණාට ඉතින් පපඩම් වගේ හොඳයි මේක රසයි මේ තියෙන මම හදපු චිකන් කරි එක ඒකට බැදලා හැදුව නිසා කෑලි මේ වගේ තියෙනවා මේක බැදලා නැතුව හැදුවා නම් අපිට ගොඩාක් වෙලා උයා ගන්න ඕනේ ගොඩාක් වෙලා ලිපේ තියා ගන්න ඕනේ ඒ නැතර මේ වගේ කෑලි මේ චිකන් එකේ කෑලි ගැලවෙනවා අර මම කොහොමද මේ වගේ බැදලා මේ තියෙන කැට පරිප්පු එක හැබැයි මේක මම දන්නේ හොදි නැහැ මේකේ හැබැයි රස පාටට තියෙනවා ඉතින් රසයි ඒක මම චුට්ටක් කාලා බැලුවා හදද්දි ඉතින් මේ තියෙන මගේ අද මෙනු එක මේක මම හැදුවේ ඉතින් කිචන් එක දැන් පොඩ්ඩක් අස් කරලා තමඩ වැඩ තියෙනවා මම කාමරය අස් කරලත් නැතම මොකද මම උදේ අපොයින්ට්මන්ට් එකකට ගියානේ ඉතින් මේක මෙහෙම තියලා මේක වහලා මම දෙනවා කිචන් එක අස් කරාට පස්සේ කාමරය අස් කරා ඊට පස්සේ රෙදි වගේක් වේලෙන් දාලා තියෙනවා ඉතින් ඒ ටිකත් වේලෙන් දාන්න ඕනේ නෙමෙයි රෙදි වගේක් මම හොදලා තියෙනවා ඒක වේලෙන් දාන්නත් ඕනේ ඉතින් කිචන් එක දැන් අස් කරගත්තා ඉතින් මම දැන් යනවා කාමරය අස් කරගන්න කාමරේ නම් හොඳටම හැදි වෙලා තියෙන්නේ අද හරිම අවුවයි මම මේ channel එක පොඩ්ඩක් කරියා හරිම අවුව දවසක් හරිම ලස්සනම හරි ආස මේ වගේ දවස්වලට තද අවුවක් නැති තද සීතලක් නැති හොඳට අවුවක් තියෙන මේ වගේ දවස්වලම හරි ආසයි මොකද ලංකාවේ වගේ නෙමෙයි ඉතින් මෙහෙ ඉද්දි මෙහෙ මාස 6ක්ම තියෙන සීතල ඉතින් හරි ආසයි අවුවක් කරනකොට මෙතන තියෙන්නේ ග්‍රවුන්ඩ් එකක් ඉතින් කට්ටිය රැයට මෙතන සෙල්ලම් කරනවා මෙතන තියෙන ගඟ මේ තමයි දිගම ගඟ මෙහෙ තියෙන හරිම ලස්සනයි මම හොඳට ජර්නල් දෙක හරියා මොකද අවුව තියෙන නිසා මම අද හදලා ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඉතින් අද දැන් මම අස් කරා තව අස් කරන්න දේවල් තියෙනවා මම මෙතන ඔය ලාච්චු ටික අස් කරන්න හදුවා මේ කබඩ් එක ඉතින් දැන් මම ඒ ටික අස් කරන්න යන්නේ ඒ ටික අස් කළා මම ඔයගොල්ලන්ට පෙන්නන රූම් එක කොහොමද මම අස් කරේ කියලා මෙතන බඩු වැඩි ඉතින් මම ඔක්කොම මේ ඇඳයටට දාන්න ඉන්නේ ඇඳයක් කියන්නේ මෙතන ඇඳ උස්සලා දාන්න පුළුවන් බඩු ඉතින් එතෙන්ට දාන්න ඉන්නේ මම මොකද අපි පාවිච්චි කරන්නේ නැති බඩු නිතර පාවිච්චි වෙන්නේ නැති බඩු ගොඩක් තියෙනවා ඉතින් ඒ ටික අස් කරන්න ඕනේ නම් මම නෑවා මේ ඉන්නේ කෙනෙක් මෙයා දඟයි මෙයා තමයි චූටි එක්කෙනා මේ අනිත් එක්කෙනා එයා නාවල මම ටවල් එකකින් ඔතලා තිබ්බා අනිත් එක්කෙනා නාවල එනකන් එයා හරි ආසයි මෙහෙම ඉන්න
මේ නයිට් එක. ඉතින් ආව නෑවුවා. දැන් ආව පිහදාලා කූඩුවට දාලා ජනේලේ අරින්න ඕනේ. මොකද අද හොඳට අවුව තියෙනවනේ. මෙන්න දෙන්නම. මේ දෙන්න හොඳට පිහදාන්න ඕනේ. මොකද මන්නාවදී අර ගොඩක් ඒගොල්ලන්ගේ පියාට තෙත් වෙන නිසා මම පොඩ්ඩක් පිහදානවා දෙන්නව. මෙන්න මේ චුටි ළමෙක් වගේ. මම චුටි කාලේ නිදාගත්තත් මේ වගේ රෙද්ද ඇතුලේ. ඉතින් අපි අරයවත් ගත්තට පස්සේ තමයි දෙනෙක්කට නිදාගත්තේ. ඉතින් මම හරි කැමති රෙදි වලට මේ වගේ ඉන්න. වෙන නිින්දත් යනවා. දැන් ඉතින් මම දාන්න ඕනේ කූඩුවට. පිහදාලා. එතන කූඩුවට දාලා එකක් මම අරගෙන ආවේ වනන්න එළියෙන්. මේක මම ෂෙයින් එකෙන් ගත්ත එක හරි කියුට්. මම ළඟ ලී බාස්කට් එකක් තිබුණා, ලොන්ඩ්‍රි බාස්කට් එක ඒක කැඩුනා. ඉතින් මම මේක ෂෙයින් එකෙන් ගත්තේ. අද හොඳට අවුව. රෙදි ටික වනුවා ඉක්මනට රෙදි ටික වනලා ඉවරයි. මේ ඊස්ට් එකට ඊස්ට් මං කිව්වේ මේ අය ගොඩාක් ලොකුවට සමරනවා කියලා. ඉතින් මේ කැතලික් රටක්නේ. ඉතින් මේ බලන්න මේ බිත්තර ඒගොල්ලෝ පාට කරලා තියෙනවා. මේ කාලේ විකුණන්නේ. ඉතින් ඊස්ට් එග්ස් හරිම කියුට්. ලංකාවේ තියෙනවද දන්නේ නැහැ. ලංකාවේ දැන් ගොඩක් අය නිව් ජෙනරේෂන් එක සමරනවානේ ගොඩක් දේවල් ගොඩක් ඉස්සරට වඩා දේවල් ඉතින් ලංකාවෙත් ඇති ඊස්ටර් එග්ස් මම හරියට දන්නේ නැහැ ඒක ගැන. ඉතින් මට ඔයගොල්ලෝ පෙන්නන්න ඕනේ ඒක හරිම කියුට්. මම කුඩුවට දැම්මා. මං ජනේලෙත් හොඳට ඇරියා. ටික දෙන්න ඒකට වේල ගන්නවා. පේනවනේ මේ තෙමාගෙන. මේ නානිත් එක්කන අවුත් තියෙන හොඳට. ඉතින් මේ දෙනවා දැම්මා. මම කාමරේ තස් කරා. මොපුත් කරා කාමරේ. ඉතින් දැන් මම රෙදි ටික තියෙනවා. ඉතින් වන්නලා මමත් ඇඟ හොද ගන්න යන්න ඕනේ. ඊට පස්සේ තව විනාඩි 45කින් විතර හස්බන්ඩ් ගෙදර එනවා. එයා එන කලින් මම ඇඟ හොද ගන්න ඕනේ. මොකද එයා ඇඟ හොදලා කනවා. ඉතින් ඒකවල මමත් කන්න ඕනේ. මම උයලා තියෙන. ඉතින් වෙන කරන්න මට විශේෂ වැඩක් නැහැ. මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් අද පොඩි වීඩියෝ එකක්. ඉතින් thank you මගේ වීඩියෝ එක බලුවට. මෙතන මගේ කාමරේ. මට හැම වෙලේම කාමරේ හරියට පිළිවෙලට රස් කරන්න ඕනේ. අද මම නිවාඩු වෙන්න ටිකක් හොඳට රස් කරා. වැඩ කරන දවස් වලට හරි අමාරුයි. මොකද හස්බන්ඩ්ත් වැඩට ගිහින් වෙලාවකට එයා එන්නේ. එයාට උදේ වැඩට යනවා. ඉතින් එයා ඉන්න වෙලාවකට මටත් පස්සේ. ඉතින් ඒ වගේ වෙලාවට කාමරේ ඇවිල්ලානේ රස් කරන්න ඕනේ. ඉතින් ඒක හරි අමාරු වැඩක් කරන්න. ඒ වෙලාවට ඉතින් අද විතර රස් කරන්නේ. ඉතින් මේ වගේ නිවාඩු දවස් වලට තමයි ඉතින් හැමදේම රස් කරගන්න. ඉතින් එහෙනම් thank you මගේ වීඩියෝ එක බලුවාට. මම තවත් අලුත් වීඩියෝස් අරගෙන එන්නම්. මගේ channel එක තාම ගොඩක් අය අතරට ගිහිල්ලා නැහැ. ඉතින් අපි මමයි හස්බන්ඩ්යි ගොඩක් කැමති travel කරන්න. මෙතන එතන තියෙන ඔලිව් ගස්. ඉතින් travel videos උත් අරගෙන එන්නම්. ඔයගොල්ලෝ කැමති නම් ඒවා බලන්න. ඉතින් thank you මගේ වීඩියෝ එක බලවට bye. ඉතින් මම හිතුවා කීයක් වුණා. ඉතින් මේකට lemon tea honey tea එකක්. මට සෙමත් එක්කනේ ඉතින් උගුරට හොඳයි නිසා මම හිතුවා husband එන්න කලින් මම tea එකක් බොන්න. ඒ මග් එකට මම හරි ආසයි. මම ඒක ගත්තේ මේ flying tiger කියලා මේ තියෙනවා එකේ කියුට් බඩු තියෙන තැනක්. ඉතින් එතනින් මම ගත්තේ. ඉතින් ටී එකත් හදාගත්තා. ඉතින් දැන් මම ඇඳට වෙලා හීටර් එකත් ඔන් කරගෙන චුට්ටක් වෙලා ඉන්නවා ඉතින් මම. ඉතින් thank you මගේ වීඩියෝ එක බලුවට. මම තවත් අලුත් වීඩියෝස් අරගෙන එන්නම්. මගේ channel එකට අලුත් නම් ඔයගොල්ලෝ channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් thank you bye.